මුළු මහත් අහසම කඩා වැටෙන්නාක් මෙන් එදහැලෙන දාරාණිපාත වර්ෂාව වලව්වේ පැරණි සිංහල උළුවහලයට තලන්නේ අතීතයේ සැඟවුණු රහස් එළියට ගන්නට දරන උත්සාහයක් මෙනි. දවස් ගණනාවක සිට අහස අඳුරු කරගෙන සිටි වැහිවලාකුළු අද රෑ එකවරම පුපුරා ගොස් මුළු පරිසරයම එකම දියකන්දක් බවට පත් කර තිබුණි. හාත්පස පැතිර තිබුණේ හුදෙක් පාළුවක් නොව හුස්ම ගන්නා බවක් දැනෙන බරපතල නිශ්ශබ්දතාවයකි. පරම්පරා ගණනක් පැරණි දැවැන්ත ගස්වලින් වට වූ අක්කර ගණනක වත්තක් මැද තනි වූ මෙම විසල් වලව්ව අද වෙනදාටත් වඩා গুপ্ত බවක් ඉසිලිය. පුතාත් ලේලියත් සතියක වන්දනා ගමනක් ගොස් ඇති බැවින් වලව්වේ ඉතිරි වී සිටියේ ගුණපාලත් සෝමලතාත් පමණි. ගුණපාල යනු හමුදාවේ ඉහළ නිලධාරියෙකු ලෙස වසර ගණනාවක් සේවය කර කටුක අත්දැකීම් මැද පදම් වූ 68 වියත් වූවත් තවමත් යකඩයක් වැනි දේහ බලයෙන් යුතු මිනිසකි. ඔහුගේ නිහඬ බව තුල ඇත්තේ ගැඹුරු සාගරයක නිශ්චලත්වයයි. සෝමලතා 58 වියති තවමත් තරුණ පෙනුමේ නටබුන් නොව මේරු කාන්තාවකගේ පිරිපුන් රූපශ්‍රිය රැකගෙන සිටින කාන්තාවකි. ඇය පිරිසිදුකමට සහ පිළිවෙලට දැඩිව එළුම් කරයි. වෙනදාට දරුවන්ගේ හිනාහඬින් සහ දබරහඬින් පිරී තිබෙන නිවස අද සොහොනක් මෙන් නිහඬය. එසෙන්නේ වැහි බින්දු වලව්වේ පියස්සත වැටෙන හඬත් විටින් විට හමන සුළඟට ජනේල දොරවල් වල අගුළු සෙලවෙන හඬත් පමණි. වේලාව රාත්‍රී 10 පසු වී තිබිනි. සෝමලතා සිටියේ පහළ මාලයේ ඇගේ කාමරයේ වුවත් ඇයට නිින්ද ගියේ නැත. පිටතින් ඇසෙන ගෙම්බන්ගේ හඬ සහ වැස්සේ තාලය ඇගේ සිතට ගෙනාවේ විස්තර කළ නොහැකි නොසන්සුන්කමකි. එකවරම උඩු මහලින් ඇසුණු අමුතු ශබ්දයක් නිසා ඇය ගැස්සී ගියාය. එය වතුර ගලා යන හඬකි. පැරණි නිවසක් නඩත්තු කිරීමේ අසීරුතාවය ඇයට සිහිපත් විය. දෙයියනේ උඩ කාමරේ වහලේ හිලක්වත්ද? ඇය ඉක්මනින් විදුලි පන්දමක්ද රැගෙන පඩිපෙළ නැග්ගාය. විදුලි ආලෝකයේ තිබුණත් මේ වැස්ස වෙලාවේ ඕනෑම මොහතක විදුලිය විසන්දි විය හැකි බව ඇය දනී. උඩුමහලේ කෙළවරේ තිබූ පරණ බඩු දමා වසා තිබූ කාමරයට ඇය එබී බැලුවාය. ඇය සිතූ ලෙසම වහලේ පරණ උළු කැටයක් අතරින් රිංගාගත් වැහි වතුර දහරාවක් කාමරයේ කෙළවරක තිබූ පරණ බුරුතලී අල්මාරිය මතට නොකඩවා ඇදහැලෙමින් තිබුණි. ඒ හඬ කාමරය පුරා දෝංකාර දුන්නේය. අපොයි මේක තෙමුණොත් ඉවරයි. මේකේ වටිනාකමවත් දන්නවද මේ ළමයි? සෝමලතා තනිවම අල්මාරිය තල්ලු කිරීමට උත්සාහ කළාය. ඇය දෑත් තබා තල්ලු කළද අඟල් ගණනක් ඝනකම ලීයෙන් තනූ එය සොලවන්නටවත් ඇයට නොහැකි විය. ඇගේ හුස්ම වේගවත් විය. වෙන කරන්නට දෙයක් නැති තැන ඇය ගුණපාලගේ කාමරයේ දෙසට දිව ගියාය. ගුණපාල සිටියේ ඇඳේ හාන්සි වී පත්තරයක් බලමිනි. ගුණපාල අයියේ සෝමලතාගේ කටහඬේ තිබූ කලබලය නිසා ගුණපාල ක්ෂණිකව ඇඳෙන් බැස්සේය. ඇයි නංගි මොකද? අර උඩ කාමරේ වහලේ තෙමෙනෝ. වතුර පාර වැටෙන්නේ අර පරණ අල්මාරිය උඩට. මට තනියම අහකට ගන්න බෑ. පොඩ්ඩක් එනවද? ගුණපාල වචනයක්වත් නොකියා ඇය පසුපස ගියේය. කාමරයට යන විටත් වතුර පාර අල්මාරිය දිගේ බිමට ගලා යමින් තිබුණි. පොළව තෙත් වී ලිස්සන සුළු වී තිබුණි. නංගි අතනින් අල්ලන්න. මම මෙතනින් අල්ලන්නම්. 1 2 3 කියද්දි අපි ඇදින්න ඕන. ගුණපාලගේ අනට කීකර වූ සෝමලතා අල්මාරියේ අනිත් කෙළවරින් අල්ලා ගත්තාය. කාමරයේ ඉඩකඩ ඉතා අල්පය. අල්මාරිය සහ බිත්තිය අතර ඇත්තේ අඩි කිහිපයක පරතරයකි. ගුණපාල සිය මුළු ශක්තියම යොදා අල්මාරිය ඇද්දේය. යන හඬත් සමග අල්මාරිය සෙලවී පසෙකට ගියද ඒ ගැම්මටම ගුණපාලගේ සිරුරේ සමබරතාවය තරමක් ගිලිහී ගියේය. ඒ සමගම ලිස්සන සුළු පොළවේ පය පැටලුණු සෝමලතා ගුණපාල දෙසට අදී ආවාය. විදුලි බුබුලේ එළියෙන් බිත්තිය මත ඇඳී තිබූ ඔවුන්ගේ සෙවණැලි දෙස බැලූ විට පෙනුනේ එකිනෙකට වෙන්ව තිබූ සෙවණැලි දෙකක් එක්වරම එකට මුසු වී තනි විශාල සෙවණැල්ලක් නිර්මාණය වූ ආකාරයයි. ලිස්සා යන්නට ගිය ඇයව රඳවා ගැනීමට ඔහු දැක් වූ ප්‍රතික්‍රියාව නිසා මේ කුඩා පටු ඉඩකට තුල වායුගෝලයේ හිරවී ඇති බවක් දැනුනි.
පිටත අකුණු සැරයක් පිපිරී ගිය අතර එම ආලෝකයෙන් ක්ෂණිකව පෙනී ගියේ ඔවුන් දෙදෙනාගේ මුහුණු එකිනෙකට අඟල් කීපයක් දුරින් නතර වී ඇති බවයි. ඔහු ඇයව අල්ලාගෙන සිටියේ වැටීමෙන් බේරා ගැනීමට වුවත් ඒ මොහොතේ කාලය නතර වූවක් මෙන් දැනිනි. ඇගේ වේගවත් වූ හුස්ම වැටෙන රිද්මයත් ඔහුගේ ගැඹුරු හුස්ම ගැනීමේ හඬත් පමණක් කාමරයේ දුංකාර දුන්නේය. කායික ස්පර්ශයට වඩා එම හුස්මෙහි උණුසුම ඔවුන් අතර හුවමාරු විය. පරිස්සමෙන් නංගී පිමලිස්සනවා. ගුණපාල ඇයව කෙලින් කරමින් පහත් හඬින් මිමිනුවේය. ඔහුගේ කටහඬ වෙනදාට වඩා ගොරෝසු බවක් සහ ගැඹුරු බවක් සෝමලතාට දැනුනි. "ඔව්, ස්තුතියි." ඇය වෙවුලන හඬින් කීවාය. ඇය පියවරක් පස්සට ගත්තද බිත්තිය මත වූ ඔවුන්ගේ සෙවණැලි තවමත් එකිනෙකා දෙස බලා සිටින්නක් මෙන් පෙනුනි. පසුදා උදෑසන වැස්ස තරමක් තුරල් වී තිබුණත් අහස තවමත් අඳුරුයි. ඊයේ රෑ සිදුවීම නිසා ඇති වූ නමක් දිය නොහැකි අමුතු හැඟීමක් සෝමලතාගේ හිතේ හොල්මන් කළාය. ඇය හිත වෙනතකට යොමු කිරීමට උඩුමහලේ කාමරය අස් කරන්නට පටන් ගත්තාය. තෙමුණු පෙට්ටි අස් කරන විට ඇයට හමු වූයේ පරණ ඡායාරූප ඇල්බමයකි. එහි තිබුණේ ගුණපාලගේ තරුණ කාලේ හමුදා ජීවිතයේ පින්තූර සහ පවුලේ ඡායාරූපයි. එක පින්තූරයක් ළඟ ඇගේ දැස් නතර විය. එය කළු සුදු ඡායාරූපයකි. තරුණ හමුදා නිල ඇඳුමින් සැරසුණු ගුණපාල තාප්පයකට හේතු වී බලා සිටින දසුනකි. ඔහු පිටුපසින් පෙනෙන්නේ බාලිකා පාසලක ගේට්ටුවකි. "මේ අපේ ඉස්කෝලේ නේද?" සෝමලතාට ඉබේම කියවිනි. ඒ වෙලාවේම ගුණපාල කාමරයට ආවේය. "මොකද නංගී මේ පරණ කුණු ගොඩවල් අවුස්සන්නේ?" ඔහු ඇසුවේ සුපුරුදු බැරෑරුම් හඬිනි. "මේ බලන්න අයියේ, මේ පින්තූරේ. මේ මමගේ ඉස්කෝලේ නේද? ඔහේ මොකද අපේ ඉස්කෝලේ ගාව කරන්නේ?" සෝමලතා පින්තූරය ඌට දෙක්කලාය. ගුණපාල පින්තූරය අතට ගත්තේය. ඔහුගේ මුහුණේ සියුම් අබිරහස් සිනහවක් ඇඳුනි. ඔහු එය දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. "ඔව්, ඕක ගත්තේ මම නිවාඩුවට ආපු වෙලාවක. ඉතින් ඇයි අපේ ඉස්කෝලේ ගාව?" සෝමලතා කුතුහලයෙන් ඇසුවාය. ගුණපාල එය දෙස කෙලින් බලුවේය. ඔහුගේ දැස්වල තිබුණේ වචන දහසකින්වත් කිව නොහැකි කතාවකි. ඔහු පිළිතුරු දීමට ඉක්මන් වූයේ නැත්ත. එම නිශ්ශබ්ද තත්පර කිහිපය තුළ සෝමලතාට දැනුනේ Taman අවුරුදු 30ක් ආපස්සට ගියා වැනි හංගීමකි. නංගිට මතක නැති වුණාට මම ඉස්සර ඉඳලම නංගිව දැකලා තේනවා. එදා මම එතන හිටියේ යාළුවෙක් හම්බ වෙන්න නෙවෙයි. ඉස්කෝලේ ඇරිලා යන හැමෝම දිහා මම බැලුවේ නෑ. මම බලාගෙන හිටියේ එකම එක කෙනෙක් එනකම් විතරයි. සෝමලතාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඇය වචනයක්වත් නොකියා බලා සිටියාය. "ඒ කියන්නේ?" "ඔව්, මම එදා බලාගෙන හිටියේ නංගි දිහා. හැබැයි ඉතින් මම ඒ කාලේ දඩබ්බර කොල්ලෙක් නේ. නංගිලා වගේ වැදගත් පවුල්වල අයට කිට්ටු වෙන්න අපි බය වුණා. පස්සේ මම ආමියකට බැඳිලා ගියා. දෛවය පුදුමයි නේද? මගේ පුතාම නංගිගේ දූහො බැඳේ." ගුණපාල එසේ කියා කාමරයෙන් පිටව ගියේ සෝමලතාව පුදුමයෙන් ගල් කරවමිනි. මෙතෙක්කල් නිකම්ම කුඩම්මාගේ පුතා හෝ නෑදෑයා ලෙස සිටි මේ මිනිසාගේ සිත තුළ තමා ගැන මෙතරම් ගැඹුරු මතකයක් තිබූ බව දැනීම ඇගේ සිතේ යටපත් වී තිබූ යොවුන් වියේ හැඟීම් නැවත පුබුදුවාලිය. සවස් වන විට නැවතත් වැස්ස පටන් ගත්තේය. ඊයේ රෑ ලිස්සා යාම නිසාත් දවස පුරා බඩු අස් කිරීම නිසාත් සෝමලතාගේ කොන්දේ දරුණු වේදනාවක් හටගත්තේය. ඇය සාලේ පුටුවක වාඩි වී කොන්ද අතගාමින් වේදනාව දරා ගැනීමට උත්සාහ කළාය. "මොකද නංගී, අමාරුද?" ගුණපාල තේ එකක් සාදාගෙන එන ගමන් එසුවේය. "ඔව් අයියේ, ඊයේ ලිස්සපු පාර වෙන්නටි. කොන්ද රිදෙනවා ඉවසන්න බෑ. බෙහෙත් ටිකක් ගා ගන්න හෙදුවට අත යවන්න බෑනි." ගුණපාල තේ එක මේසෙන් තබා අසල තිබූ සිද්ධාලේප වැනි බෙහෙත් තෙල් බෝතලය අතට ගත්තේය. ඔහු ඈ දෙස බැලුවේ අවශර ඉල්ලන්නක් මෙනි. "කොයින්ද? මං ගන්නම්." වෙනදා නම් සෝමලතාය ප්‍රතික්ෂේප කරනු ඇත. නමුත් අද උදෑසන දැනගත් රහසත් ශරීරයේ දරාගත නොහැකි වේදනාවත් නිසා ඇය නිහඬවම ඊට ඉඩ දුන්නාය. ඇය පුටුවේ ඉදිරියට නැමී බෙහෙත් ගෑමට පහසු වන ලෙස වාඩි වූවාය. කාමරයේ එළිය අඩු වී තිබුණි.
ගුණපාල බෙහෙත් තෙල් ස්වල්පයක් තම රළු අත්ලටගෙන එය රත්වනතුරු අත්ලේ පිරිමැද්දේය. එම තෙල්වල සැර සුවඳ කාමරය පුලා පැතිර ගියේය. ඔහු තම උණුසුම් අත්ල ඇගේ කොන්දේ වේදනා ඇති තැන මත තැබූ මොහොතේ සෝමලතාගේ සිරුර පුරා විදුලියක් කොටන්නාක් මෙන් ගැස්මක් ඇතිවිය. ඒ හුදෙක් බෙහෙත්වල උණුසුම නිසාම නොවේ. වසර ගණනාවකට පසු ඇයට දැනුණු ආරක්ෂාකාරී පිරිමි ස්පර්ශයක අරුමයයි. ඒ නිශ්චල මොහොත තුළ ඔවුන් අතර ගොඩනැගුණු සම්බන්ධය වචනවලට වඩා බලවත් විය. දැන් ටිකක් සනීපයි. ඇය මිමිනුවේ ඉතා අමාරුවෙනි. ඇගේ කටහඬේ තිබූ හැඟීම්බර ස්වභාවය ගුණපාලට නොදැනුණා නොවේ. රාත්‍රී කාලයේ උදාවිය. වැස්ස මඳක් අඩුවත් සුළඟ සැරය. එකවරම ගෙවත්තේ පිටුපසින් ඩෝංගා විශාල ශබ්දයක් ඇසුනි. ඒ සමගම වලව්වේ හදන බල්ලා බුරන්නට පටන් ගත්තේ නැත. ඌ කෙන්දරි ගාන හඬක් ඇසුනි. දෙයියනේ හොරුද කොහෙද? සෝමලතා බියෙන් වෙවුලන්නට වූවාය. තනිවම සිටීමේ බිය ඇයව ආක්‍රමණය කළාය. ඇය සාලේ සිට ගුණපාලගේ කාමරයට දිව ගියේ සිහියක් නැතුවාමෙනි. අයියේ අර මොකක්ද සද්දයක් මට බයයි. ගුණපාල එවෙලේම ඇඳ යට තිබූ තමාගේ පරණ වායු රයිෆලයත් විශාල ටෝර්ච් එකත් අතට ගත්තේය. හමුදා නිලධාරියෙකුගේ ඉරියව්ව ඔහුට ආරූඪ විය. නංගි බය වෙන්න එපා මම බලන්නම් දොර ලොක් කරගන්න. ඔහු දොර ඇරගෙන එළියට යන්නට හදන විටම සෝමලතා පිටුපසින් පැමිණි ඔහුගේ අතේ එල්ලුණාය. අනේ යන්න එපා මට බයයි අයියේ. මාව තනියම දාලා යන්න එපා. ඇගේ කටහඬේ තිබූ බැගෑපත් බව නිසා ගුණපාල නතර විය. ඔහු හැරී බැලුවේය. සෝමලතා සිටියේ හොඳටම බිය වී දැස් ලොකු කරගෙන බය වෙන්න එපා නංගි. මම ඉන්නකම් කාටවත් මේගේ යටලට එන්න මම ඉඩ තියන්නේ නෑ. ඔහු ඇයව තනි නොකර ඇයව තමන්ගේ පිටුපසට කරගත්තේය. දැන් ඇය සිටින්නේ ඔහුට මුවා වෙමිනි. ගුණපාල දොර දෙසට විදුලි පන්දම අල්ලද්දී සෝමලතා ඔහුගේ දකුණු අතේ බාහුව තදින් අල්ලාගෙන ඔහුගේ පිටේ මුහුණ ඔබාගෙන සිටියාය. ගුණපාලගේ ශරීරයෙන් දැනෙන දැඩි බව සහ ශක්තිය ඇයට මහා පවුරක් මෙන් දැනුනි. පිටට අන්ධකාරය කෙතරම් බියකරුවත් ඔහුගේ සෙවණැල්ල යට ඇයට දැනුනේ ආරක්ෂාවකි. විනාඩි කිහිපයක් යනතුරු ඔවුන් එලෙසම සිටියහ. ඒ මොහොතේ අනතුරට වඩා ඇයට දැනුනේ ගුණපාලගේ හදවතේ ගැස්ම තමන්ගේ සිරට දැනෙන ආකාරයයි. ටික වේලාවකින් පෙනී ගියේ සුළඟට ගසක අත්තක් කඩා වැටී ඇති බවයි. නමුත් ඒ බිය පහව යනතුරුම ඔවුන් සිටියේ එකිනෙකාට සමීපවය. රාත්‍රී ආහාරය සඳහා කඩෙන් යමක් ගෙනීමට නොහැකි වූ නිසා දෙදෙනාම කුස්සියට වැදුනහ. අයියේ අපි පොල් රොටි හදමුද? ලූණු මිරිසකුත් එක්ක සෝමලතා යෝජනා කළාය. ගුණපාල hina වී හිස වැනුවේය. කුස්සියේ ලිප දැලුණු පසු පරිසරය උණුසුම් විය. සෝමලතා පිටි යන අතරේ ගුණපාල පොල් ගාන්නට ඉදිරිපත් වියා. ඔහෙට පුළුවන් දෝවා කරන්න. ඇයි සිනාසෙමින් එසුවාය. ඇයි බැයි? අපි හමුදාවේදී උයපු හැටි දැක්කනම් නංගිල කණ එකකුත් නෑ. කුස්සිය පටුය. දෙදෙනා එහා මෙහා යද්දී ඔවුන්ගේ සිරුරු නොගැටුණත් එකිනෙකා අසලින් යන විට දැනෙන තාපය ඔවුන්ට දැනුනි. සෝමලතා ලූණු කපද්දී ඇගේ දෑස්වලට කඳුළු ආවාය. ගුණපාල ඇය දෙස බලා සිටියේය. "කෝ ඉන්න?" කියමින් ඔහු ඇය වෙත ළඟා විය. ඔහු තම ලේන්සුව ගැන ඇගේ දෑස් පිස දැම්වේ නැත. ඒ වෙනුවට ඔහු ඇයට ලේන්සුව දෙගු කළේය. නමුත් එම ලේන්සුව හුවමාරු වන මොහොතේ ඔවුන්ගේ ඇඟිලි එකිනෙක ස්පර්ශ විය. ඒ සුළු ස්පර්ශය පවා මේ මොහොතේ විශාල සිදුවීමක් මෙන් දැනුනි. ලිපේ දැල්වෙන ගින්දරෙන් ඔවුන්ගේ මුහුණු රතු පැහැවී තිබුණි. ගුණපාල රොටියක් පුච්චා එයින් කැබැල්ලක් කඩා ඇය වෙත පාටලේය. "රස බලන්න." සෝමලතා ඔහු දෙස බලාගෙනම එම කැබැල්ල මුවට ගැත්තාය. එහි රසට වඩා ඇයට දැනුනේ එය පිළිගැන් වූ ආකාරයේ තිබූ ලෙංගතුකමයි. ඔවුන් වචනවලින් නොකීවත් එකට ඉයුම් පිහුම් කිරීමේ ක්‍රියාවලිය තුළින් ඔවුන් අතර තිබූ පවුර ක්‍රමයෙන් දියවී යමින් තිබුණේ. රාත්‍රී ආහාරයෙන් පසු දෙදෙනාම සාලේ වාඩි වී සිටියා. පිටත වැස්ස සිහින් පොදක් බවට පත්වී තිබුණත් සුළඟ තවමත් සැරය. ගුණපාල
කුඩා අරක්කු වීදුරුවක් තොලගාමින් සිටි අතර සෝමලතා උණු තේ කෝප්පයක් අතේ තබාගෙන කල්පනා කරමින් සිටියාය. මේසය මත තිබූ ලාම්පුවේ එළිය සුළඟට මේ අත වැනෙමින් තිබුණි. නංගි මොකද කල්පනා කරන්නේ? ගුණපාල නිහඬතාවයේ බිඳ දැමුවේ. මේ ජීවිතේ හරි පුදුමයි අයියේ. අපි මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැප කළා. අන්තිමට අපි නාකි වුණාම උන් අපිව මේ මහගෙවල් වලට දාලා යනවා. අපි හරියට මේ ගෙවල් වල මුර බල්ලෝ වගේ. සෝමලතාගේ හඬේ තිබුණේ වේදනාවකි. ගුණපාල වීදුරුව මේසෙන් තැබ්බුවය. ඒක ඇත්ත නංගි. ලෝකෙට පේන අපි සීයයි ආච්චියයි වුණාට අපේ හිත ඇතුලේ තාම ජීවත් වෙන්න ආස මිනිස්සු ඉන්නවා කියලා කාටවත් තේරෙන්නේ නැහැ. මට තාම හිතෙන්නේ මම අර ඉස්කෝලේ ගාව හිටපු කොල්ලාමයි කියලා. මගේ හිතේ තිබුණ බලාපොරොත්තු තාම මැරිලා නැහැ. ඔහුගේ වචනවල තිබූ ගැඹුර සෝමලතාට වැටහුණි. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ලාම්පු එළියෙන් ඔහුගේ දැස්වල දිලිසෙන තනිකම ඇය දුටුවාය. ඇය පුටුවෙන් නැගිට ගුණපාල අසලට ගියාය. ඇගේ හිතේ තිබූ දෙගිඩියාව දැන් නැති වී ගොස්ය. අයියේ අපි අපේ පාළුව මකා ගමුද? ලෝකෙ මොනවා හිතුවත් අපිට ඉතුරු වෙලා තියෙන කාලේ අපි සතුටින් ඉන්න ඕන නැද්ද? අපිට තවදුරටත් තනියම දැවෙන්න ඕන නෑ. ඇගේ වචනවල අර්ථය වටහාගත් ගුණපාල ඇගේ අතින් අල්ලාගත්තේය. ඔහුගේ අතේ උණුසුම ඇගේ අත දිගේ හදවතටම ගලා ගියේය. නංගිට පසුතැවීමක් වෙන එකක් නේද? නෑ. මට ඕන ඔය ආරක්ෂාව. මට ඕන මේ ගෙදර තියෙන පාළුව නැති වෙලා යන්න. ගුණපාල ඇයව තමා වෙට ඇදගත්තේය. නමුත් මෙතනින් එහාට සිදුවන දේ පෙන්වීමට අවශ්‍ය නැත. සුළඟට ලාම්පුවේ දැල්ල වේගයෙන් සෙලවුණි. බිත්තිය මත තිබූ ඔවුන්ගේ සෙවණැලි දෙක ක්‍රමයෙන් එකිනෙකට ලං වී අවසානයේ එකම සෙවණැල්ලක් බවට පත්වියා. පිටතින් හමන සුළඟේ හඬත් ඔවුන්ගේ හදවත් ගැහෙන හඬත් එකට මුසු වියා. වලව්ව වටා තිබූ අන්ධකාරය පලා ගොස් තිබුණි. හෙට දවසේ කුමක් සිදු වුවත් අද රාත්‍රියේ මේ පැරණි බිත්ති අතර තවදුරටත් තනිකමක් ඉතිරි වී නැත. මේසය මත තිබූ ලාම්පුව නිවී ගියේ අලුත් එළියක් ඔවුන්ගේ ජීවිත තුල දැල්වුණු බව සංකේතවත් කරමිනි.